හෙලෝ ඔයාලට කොහමද? මං හිතනවා ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න ඇති කියලා. අද විසක් එකට කලින් දවසේ අපි මේ යන්න හදන්නේ ටවුන් එකට. ට්‍රවුස් එකක් ගන්න තිබ්බා මට. ආයේ අපේ නංගිලාට ඇඳුම් වර්ගයක් ගන්න තිබ්බා. ඒකට තමයි අද මේ යන්නේ. මුලින්ම බෑග් එකට ගිහිල්ලා සල්ලි අරගෙන අපි මේ හදන්නේ නදියාස් එකට යන්න. අපි බලමු ඉස්සරහට මොනවද මං ගත්තේ කියලා. හරි ඉතින් මුලින්ම යද්දිම තිබ්බේ මෙන්න මේ ෂූ කලෙක්ෂන් එක. මේ ටික නම් මාරම ලස්සනයි. මෙන්න මේක තමයි මම ආසමුනේ. හැබැයි ඉතින් මම ෂූස් ගන්න නෙමෙයි ගියේ. ඒ හින්දා ඉතින් ඒක පැත්තකින් තියලා ඊට පස්සේ මම ඇතුමක් තෝරන්න පටන් ගත්තා. මේක මට මම අතට අරගෙන ෆිට ඔන් කරාට ඔක මට සෙට් උන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ටිකක් ලොකුයි. පස්සේ මම ගන්න වෙන එකක්. ඒකත් බලන්නකෝ vlog එකේම. හරි ඉතින් මෙන්න මේක තමයි මට ගානට තිබ්බේ. ඉතින් මම හිතුවා ඒක ගන්න ඕන කියලා. ඒක චුට්ටක් අර ලුක් එකත් හොඳයි හින්දා මම ඒක ගත්තා. මොන ෂොප් එකකට ගියත් ඉතින් මම මෙතන නම් අනිවාර්යෙන් නවතිනවා කියුට් අයිටම් තියෙන තැන. මේ වගේ ප්‍රයිස් එකත් මාර රීසනබල්. ඇත්තටම ඒ ගානට වර්ත්. මාරම ලස්සනයි. මේ බොටල් ටිකක් තිබ්බා. හැබැයි මට ඕනේ නැතිනම් මම ගත්තේ. මම මෙතනින් නම් එකක් ගත්තා. මේක ග්ලිටර් අයිලයිනර් එක. ඊට පස්සේ මම ලිප්ස්ටික් එකකුත් ගත්තා. මට දැකපු හින්දා නැත්තම් තියෙනවා. ඇත්තට මේ දැකපු හින්දා තමයි ගත්තේ. හරි ඊට පස්සේ ඉතින් සරුවත්කුත් පීලා අපි ආයෙම ගියා CIB එකට. මොකද මගේ ඩෙනිම් එකක් තිබ්බේ නැහැ. මට හරියන එකක් නදියාස් එකේ. ඊට පස්සේ කන්නත් අරගෙන මේ අපි දැන් එන්න තමයි යන්නේ ගෙදර. හරි මම දැන් තමයි ගෙදර ආවේ. මම පෙන්නන්නම් මොනවදද ගත්තේ කියලා. ඉස්සරෝම ඇඳුම් ටික පෙන්නන්න කලින් මම ගත්ත පොඩි අයිටම් ටික පෙන්නන්නම්. ඉතින් මෙන්න මේක ගත්තා. මේ hair clips එක. දන්නවද wool එකක් තියෙන එක. ඒකක් ගත්තා. මේක glitter eyeliner එකක්. ඒක පෙනේද දන්නේ නැහැ. ඒක මේ කහ පාට වගේ තියෙන්නේ. ඒක මේ ග්ලිටර් එකක්. ඊට පස්සේ ෂැම්පූ එක ගත්ත පොඩි. ෂැම්පූ එකක් බෙලෝස් එකේ. ආයි ගත්තා මෙන්න මේක. Forever එකේ මං කලින් පාවිච්චි කරා මගේ මේ හරියේ පිම්පල් එකක් තිබ්බා. ඒක හින්දා ආයුෂ් එකේ ෆේස් වොෂ් එක කලින් දැන් සතියක්වත් නැහැ. ඉතින් ඒක ඉවරුණා. ඒක ඉවරුණාට පස්සේ මෙන්න මේක තමයි දැන් මං අද ගත්තේ. ලොකු එකක් ගත්තා. ඉන්න මම ළඟට කරලා පෙන්නන්න. මේ තියෙන්නේ Forever එකේ. මේක ගත්තා. ලිප්ස්ටික් ටිකක් ගත්තා. මේකේ කලර් එකක් ලස්සනයි. මේක මේ Huda Beauty එකේ. කලර් එක නෑ. ඒක ගත්තා. ඊට පස්සේ ආයේ මේ nail polish එකක් තියෙනවා. ඒ ටික තමයි පොඩි අයිටම්. මම ගොඩක්ම ගත්තා. මට ඇඳුමක් ගන්න ඕන වෙලා තිබ්බේ. මම ඒ හින්දා තමයි ගියේ. බෑග්ග්‍රවුන්ඩ් එකේ ගණන් ගන්න එපා. තාත්තා අපිට හොදට වටිනවා. ඒ ටික තමයි ගත්තේ. ඊට පස්සේ මම පෙන්නන්නම් ගත්ත ඇඳුම්. ඔහොම පෙන්නන්න. ඊට පස්සේ මම මේක ෆිට ඔන් කරලා පෙන්නන්නම්. මොනවද ගත්තේ කියලා. trousers දෙකක් ගත්තා. මේ එකක් මේක pocket එක. pocket එකක් ගත්තා. ආය patch එකක් ගත්තා. මේක patch එක. ඒක මම මේ ඇඳලම පෙන්නන්න. ඒ දෙක තමයි ගත්තේ. ආය ඊට පස්සේ මෙන්න මේක ගත්තා. මේක shirt එකක් කියන්නේ shirt එකක් කියන තරම් crop top එකක් වගේ කියන්නේ shirt crop top ඒ සිවිල් දාන්නේ. ඒක ගොඩක් එක ලොකු නෑ.
කොටයි. හැබැයි අද්දිග්ගයි ෂර්ට් එක වගේ. ඊට පස්සේ මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේක ගත්තා. මේක මේ ස්ටයිල් කරන්න පුළුවන්. මේකේ බටන් ටික ඇරලා යට ටිකක් සුප් පාටයක් කරනවා. මම එහෙම අඳින්න ඕනේ හින්දා වෙනම සුදු පාට මේකක් ගත්තා. යටින් ඇඳලා ස්ටයිල් කරලා අඳින්න. ඊට පස්සේ ඒක ගත්තා. ආයෙ ගත්තා. මෙන්න මේක. මම මේ ටිකෙන් මේ අඳුන් ටිකෙන් ආසම මේකට මම මේ වගේ එකක් හොයා හිටියේ. ඒක මාර කියුට් මාර ලස්සන. ඒකේ කලර් එක මාර ලස්සන. ඕකේ දම් පාට කියන්නේ ඒක ලා දම් පාට එකක්. මම මේ ඔක්කොම ස්ටයිල් කරලා පෙන්නන්න. මේ ඇඳලා විරවලා පෙන්නන්න. ඔය ටික තමයි ගත්තේ. මොකද මේක අවුරුදු shopping එහෙම කියන්නත් බෑ. නිකන් අපි ඔය shopping යන්නේ වගේ. ඉතින් අද day out එකක් නේද මම shopping කරන්න ගියා. හරි මං අර ටික ඇඳලා පෙන්නන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ෆිට ඔන් කරපුවාම තිබ්බේ. මම සයිඩ් එකේ ෆොටෝ එකකුත් දාන්නම් ඔය බ්ලවුස් එකේ. ඊට පස්සේ හවස් වෙලේ ආව මගේ ඕඩර් එකක්. මම දාපු ඕඩර් එකක්. මේකෙන්ද මම දාලා දෙන්නේ හෑන්ඩ් ක්‍රීමුයි ස්ලිපින් මාස්ක් ටිකකුයි. ඉතින් ඒවත් ආවා. අපේ මාමා කෙනෙක් ඇවිත් තිබ්බා. ඉතින් එයා මෙන්න මේ ටික තමයි ගෙනල්ලා තිබ්බේ. අපි ඉතින් ඒ ටිකත් බලමු මොනවද කියනවා කියලා. The next day. මේ හරියටම වෙසක් පොය දවසේ උදේ. හරි එහෙනම් අපි බලමු මොනවද මේ පාර වෙසක් එකට අපි දාන්නේ කියලා. ගිය පාරත් බල්බ් ගොඩක් දැම්මා. ඉතින් මේ පාරත් තාත්තා ගෙනල්ලා තිබ්බා බල්බ් ගොඩක්. හරි අපි බලමු එකින් එක මොන වගේද මොන කලර්ස්ද තියෙන්නේ ලස්සනයිද ඔක්කොම අපි බලමු. මුලින්ම තියෙනවා මේක. මම පස්සේ එකින් එක දාලා පෙන්නන්නම්. ඊට පස්සේ තව වීඩියෝ දාන්නම්. අපි ඒවා අපේ ගෙදර කොහටද දැම්මේ ඒ ඔක්කොම දාන්නම්. මේක වෙසක් vlog එකක් නේ. හරි. ඉතින් මේ ටික තමයි තියෙන්නේ. ඒක තියෙනවා මේක කහ පාට තුනක්ම තියෙනවා. ඊට පස්සේ නිල් පාට තියෙනවා. මම මේ කෙනෙක් දාලා පෙන්නන්නම්. ඊට පස්සේ මේක නම් මල්ටි කලර්ස් නම් හිතන්නේ. අත් පහක තියෙනවා. රෝස තියෙනවා. මේක පාට පාට එකක්. මේක වයිට් කලර් එකක් තියෙනවා. මේකත් පාට පාට තමයි. හරි. අපි දැන් බලමු මේවා ඔක්කොම වෙන වෙනම දාලා මොන වගේද ලස්සනයිද කියලා. හරි. මුලින්ම දාමු මේක. වීඩියෝ එකට පේනවට වඩා ඒක මාරම ලස්සනයි. ඊට පස්සේ අපි මේක දාලා බලමු. වයිට් කලර් එක කොහොමද කියලා. හරි බලමු අපි ඒක දාලා. ඒක වයිට් කලර් තිබ්බට ඒක ලා කහ පාටක් වගේ. වීඩියෝ එකට වයිට් කලර් විදියට පේනකොට මේක චූටි ලාවට තියෙන කහ පාටක් වගේ. කහ පාට එකෙන් තුනක් තියෙනවා. එහෙනම් මම එකක් දාලා පෙන්නන්නම්. ඊට පස්සේ මේක. ඒකත් මාරම ලස්සනයි. මේකයි කලින් එක වගේ. අපි බලමු මේකත් ඒ වගේමද කියලා. වව් ඒකත් ඒ වගේම තමයි. ඊට පස්සේ අපි රතු පාට එක දාලා බලමු. මේක තමයි අන්තිම එක රෝස පාට එක. හරි. අපි බලමු මේක කොහොමද කියලා.
හරි ඉතින් දැන් බල්බ් වල ටික දාන්න තමයි හදන්නේ. දාන්න කලින් මේ පැටලලා තියෙන ඔක්කොම ලිහලා ඔක්කොම මේ වගේ බිමට දාගත්තා. එතකොට ලේසියිනේ. බල්බ් 3ක් විතර මෙන්න මේ බටේ දිගේ දාන්න කියලා හිතන් ඉන්නේ. මොකද එහෙම දාපුවාම ඒක මාරම ලස්සනට පේනවා. මුලින්ම මම විසක්කුඩුව මෙතන එල්ලුවා. විසක්කුඩුව 4 එකක් දාන්න බැරි වුණා මට. මම තමයි එළුවේ. හැබැයි මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. අපි බලමුද රෑ වෙලා කොහොමද බල්බ් දාලා තිබ්බේ කියලා.